සිකුරාදා හවස බුකින් එකක් දාලා සෙනසුරාදා උදේ පිටත් වුණ ෆැමිලි ට්‍රිප් එකක්. ලොකු ප්ලෑන් එකක් නෑ. වැස්ස දවසක්. වැස්ස වැඩි කරනවා අඩු කරනවා. උදේට පොඩි දෙයක් බඩට දාගන්න NLB එකේ පොඩ්ඩක් නැවැත්තුවා. මෙතන බල්ලෙකුයි බැල්ලියෙකුයි දෙපැත්ත හැරිලා සැපට නිදි. හැබැයි දෙන්න තරහ වෙලා වගේ. අපි යන්නේ නුවර රඹුකේවල තියෙන තැනකට. යන්නේ කුරුණෑගල හරහා. මධ්‍යම අධිවේගී මාර්ගය දිගේ. හැමදාම කටුනායක හයිවේ එකේ යන්නේන මට මේ හයිවේ එක හරිම ලස්සනට පේනවා. ලොකු විවිධත්වයක් තියෙනවා. කඳු, ගල් වැටි, කුඹුරු, පොල්වතු හරිම ලස්සනයි. යන අතරමගදි තීරණය කරා කුරුණෑගල ඇතුගල උඩට යන්න. මැප් එකේ ලොකේෂන් දාලා පාර වෙනස් කරා. හොඳ කාපට් පාරක් උඩටම යන්න තියෙනවා. කැමති අයට ගල දිගේ උඩට පයින් නගින්නත් පුළුවන්. මේක සොබාදහමෙන් පිරුණ තැනක්. මෙතන ඉතිහාසය වසර 1341 වගේ කාලෙකට ගියාට හැමෝගෙම වැඩි අවධානයක් ලැබෙන්නේ 2003 වසරේදී හදපු ලොකු සමාධි බුද්ධ ප්‍රතිමාවට සහ වටේම බලන්න පුළුවන් view point එකට. කුරුණෑගල නගරය කඳු පන්ති වැව් ගොඩාක් ලස්සනට පේනවා. ලංකාවේ හැම තැනකම වගේ මෙතනත් බල්ලෝ ඉන්නවා. මට හිතෙනවා ලංකාවේ බල්ලොන්ට තියන්නේ හරි අහිංසක පෙනුමක් කියලා. යන්න හදනකොට ආයෙත් වැස්ස පටන් ගත්තා. The Lost Paradise, Lost Freedom. මේ කඩෙන් තමා දවල්ට කෑවේ රයිසැන් කරී සුපීරි. අපි අනතැනේ නම The Lost Paradise. ඒ හරියට කිට්ටු වෙද්දි යන පාරත් මීදුම තියෙන වෙනම වයිබ් එකක්. මම ලොකේෂන් එකේ පොඩි රිවිව් එකක් වීඩියෝ එකේ අන්තිමටම දානවා.
මෙතන සොබාදහම පිරුණු නිස්කලංක තැනක්. උකුස්සෙක් ගොදුරකට කැරගෙනවා. අපි එද්දි හවස් වෙලා සහ වැස්ස තිබ්බ නිසා වැඩි දෙයක් කරන්නේ නැතිව නිදාගත්තා. පහුවදා උදේම නැගිටලා කබාන එකේ බැල්කනියට වෙලා කෝපි එකක් බිව්වේ මේ සත්තුන්ගේ සද්දාහගෙන. කබාන එක ඉස්සරහා කැලේට උදේම ආවා මුව දෙන්නෙක් කෑම කන්න. හරිම ලස්සනයි. උදේ මගේ මෝනිං වෝක් එක මනාලි මල්පොකුර. ටිකක් යනකොට මෙන්න ඉන්නව ලංකාවට ආවේනික අලු කෑදැත්තෙක්. අදනං නියම දවසක්. ඔළුවට උඩින් වෙනම ලෝකයක්. රිලව් කණ්ඩායමක් උදේ කෑම හොයනවා. ලොකු සත්තුන්ට වඩා ඉන්නවා මේ වගේ පොඩි බට්ටෝ. මේ වගේ ගස් අතර ඇවිදිනකොට මට මාවම අමතක වෙනවා. එනකොට මුන් දෙන්න උදේ සීතලේම පූලකට බැහැලා. පූල් එක ගාව හම්බුණා අපේ පැත්තේ නැති යාළුවෙක්. මම ටිකක් පරීක්ෂා කරලා බැලුවා. උදේට කාලා අපි මෙතනින් පිටත් වුණා. පේරාදෙනිය පාක් එකට යන්න. ඒ කොටස ඊළඟ වීඩියෝ එකෙන් බලන්න. මේ තැනේ නම The Lost Paradise. Google Map එකේ ගහපු ගමන් එනවා. අපිට බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් වලට ගියේ රුපියල් 15000යි. මෙතන ළඟට යනකම්ම පාරේ කිසි ප්‍රශ්නයක් නැහැ. අන්තිම මීටර් 30ක් වගේ පාර පොඩ්ඩක් අබලන්. මෙතන තියෙන්නේ පොඩි කබානායකකුයි ග්ලැම්පින් ටෙන්ට් එකකුයි. කබානායකී පොඩි පූල් එකක් තියෙනවා. පීනන්න ඉඩක් නැහැ. නිකන් බැහැලා ඉන්න පුළුවන්.
පිරිසිදුයි. කබානායකට යන්න පඩි පෙළ නගින්න ඕන. උඩ තියෙන්නේ ටයිට් ස්පේස් එකක්. තව බංක් බෙඩ් එකකුත් උඩින් තියෙනවා. මෙතනින් පොඩි බැල්කනියක් තියෙනවා. AC තියෙනවා. උදේ කෑම ගෙදර හදල දෙන්නේ. රෑ කෑම ළඟ කඩේකින් ගෙනල්ල දෙනවා. ග්ලැම්පිං ටෙන්ට් එක එහා පැත්තේ තියෙන්නේ. එළියේ වොෂ්රූම් තියෙනවා, EC තියෙනවා. මේ තියෙන්නේ එක ඇතුළ. ඒක මිල තව චුට්ටක් අඩුයි. ඕවරෝල් හොඳ තැනක්. වහින වෙලාවට එළියේ කුඩැල්ලෝ ටිකක් ඉන්නවා. මේ මගේ පළවෙනි විලොග් එක. චැනල් එක සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න යන්න. දෙවනි කොටසත් බලන්න.